අයුබෝවන් අපි මීට පෙර දවසේ කතා බහ කරා විවාහ වීමට බලාපොරොත්තු වෙන සම්බන්ධතාවයක් පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා සහකරුවෙක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ගේ සහකරුවෙන මොනවද හොයා බලන්න ඕනේ සාධක කියලා. එතකොට ඒකේ අපි පළවෙනි එක වශයෙන් කතා බහ කරා ඔහුගේ ගුණධර්ම සහ චරිතය පිළිබඳව දේවල් ටික. එතකොට අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔහුගේ සංනිවේදනය සහ අවබෝධය කියන එක කොච්චරක් තියෙනවද කියලා. එතකොට සංනිවේදනය කියන්නේ මොකක්ද? එතකොට ඇයි මේක වැදගත්? මොකද සංනිවේදනයෙන් තමයි සංනිවේදනය කියන්නේ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව. ඒකවල තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව තිබුණොත් තමයි තමන්ට සම්බන්ධතාවයක් මනාව ඉදිරියට ගෙන හැකි. එතකොට සම්බන්ධතාවයක් හෝ විවාහයක් ඉස්සරහට ගෙන යාමට මේ අදහස් හුවමාරු කර ගැනීමේ සහ අවබෝධය කියන එක ඉතාමත් වැදගත්. එතකොට අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන දෙයක් තමයි තමන්ගේ අදහස් වලට ඔහුගෙන් හෝ ඇයගෙන් කොච්චරක් සහයෝගයක් ලැබෙනවද කියන එක. තමන්ට තමන්ගේ අදහසක් කිව්වහම ඒක මගහැරලා යනවද? එහෙම නැත්නම් ඒක කතා බහ කරලා විසඳගන්න පුළුවන් මට්ටමක් තියෙනවද? අන්න ඒ දේවල් ටික අනිවාර්යෙන් සොයා බලන්න ඕනේ.